හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් මොකද වෙන්නේ ඉතින් ඔයගොල්ලෝ අද වෙලා ඉන්නේ හෙන්සෝ වැඩි YouTube channel එකට. ඉතින් guys අපි අද වීඩියෝෙන් කතා කරන්නේ guys CS rank match එකේ තියෙන hiding place 5ක් ගැන. ඉතින් ගොඩක් කට්ටිය CS rank match 5ක් ගැහුවොත් 3ක්ම මචං පරදිනවා. හරි එක දිගට ගැහුවොත් ඉතින් ඒකට ඉතින් ලොකු ප්‍රශ්නයක් ඕල්ලෝ ගෙල්ලොන්ට තියෙන. හරි ඉතින් මේක තමයි මගේ YouTube channel එකේ පළවෙනි content වීඩියෝ එක. ඉතින් මේ ඔයගොල්ලෝ ඉදිරියට මේ වගේ වීඩියෝ ගොඩක් ගේන්න හිතන් ඉන්නවා. ඔයගොල්ලෝ මේ channel එක තමයි subscribe කරලා තියාගන්න. ඊට පස්සේ තියෙන bell icon එක roll දාලා තියාගන්න. ලයික් එකක් දාන්න. එහෙනම් අපි වැඩි කතා නැතුවම අපේ අද වීඩියෝ එකට. ඉතින් guys පළවෙනි place එක තමයි මචං peak වල තියෙන්නේ. හරිද? peak වල ඉස්සරහින් ඔයගොල්ලන්ට පේන්නේ නැති. ඉතින් මම ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න මේක මචං මම වීඩියෝ එක හදන්න මට දවස් 4ක් ගියා. හරිද? මේ places ටික හොයලා උඹලට පෙන්නන්න. ඉතින් මේ මහන්සිලා කරන වීඩියෝ. ඉතින් අමතක නොකර subscribe පාරක් එහෙම දාලා තියාගන්න. ඉදිරියට BR rank match වල එහෙම ගේන්න හිතන් ඉන්නවා මම. කොල්ලොන්ට BR rank match උත් අමාරුයි කියලා මට දන්නවා. ඉතින් ඒකින්ද උඹලන්න මෙතන ඉඳන් ඔයගොල්ලෝ kill දාන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මෙතනට enemy වෙනකන් ඉන්න ඕනේ. හරිද? උඩ පැන පැන ඉන්න එපා. ඉතින් මම වගේ බඩ ගාගෙන ඉඳපන් නැත්නම් එනිමේට පේනවනේ. හරිද? මම enemy වෙනවා. හරිද? ඔය දෙකනේ knock down දාගත්ත ශිංගාලා. හරිද? ඉතින් උතන ගොඩක් knock down දාගත්ත හැයි. මොකද එකෙක් knock වෙච්ච ගමන් අනිත් එකා එනවා heal කරන්න. දැක්කනේ. දැන් අතන එකෙක් heal කරනවා. හරිද? උටත් ගහන්න දින්නේ. දැන් ඔයගොල්ලෝ උතන ඔයගොල්ලෝ කරගන්න දැන් heal වෙනවා කියලා දැනගත්තාම ඔයගොල්ලෝ යන්න ඕනේ ගහන්න. හරිද? කියන්නේ ඔයගොල්ලෝ මෙතනින් ගිහිල්ලා උට ගහන්න ඕනේ. ඉතින් අපි දැන් බලමු හතරවෙනි ප්ලේස් එක කොතනද තියෙන්නේ කියලා. ඉතින් බොයිස් හතරවෙනි ප්ලේස් එක තියෙන්නේ මෙන්න මෙතන. හරිද? මට මේ ප්ලේස් එකේ නම නම් මට හරියට මතක නෑ මචං. ඔයගොල්ලෝ CS rank match එක මෙතන තමයි ගොඩක් වෙලාවට සෙට් වෙනවා. හරිද? ඕගොල්ලෝ ඉතින් වෝල් ගන්න ඕනේ. හරිද? ඕගොල්ලන්ට වෝල් ගන්න ඉතින් වෝල් නැත්තම් රවුන්ඩ් වල වෝල් ගන්න එක AR ගන්න කිව්වේ තමයි ගන්න ඕනේ. මොකද කියනවා දුර ගහන තරම් තමයි ඕන. අනම් වාන දුර ගහන ගන්න තමයි ඕන. හරිද? වෝල් දෙයක් එතනින් ගහ ගන්න ඕනේ ඕගොල්ලෝ දැක්ක විදියට. ඊට පස්සේ අපි යන්න ඕනේ උඩ තට්ටුවට. උඩ තට්ටුවට ගිහිල්ලා මචං මම ඊට පස්සේ අන්න එතන. හරිද? එතන ඊට පස්සේ අපි අර වෝල් එකට පයින්න ඕනේ. වෝල් එකට පැන්නට පස්සේ මචං අර වහලෙට අතයි. හරිද? මචං මට මේ වීඩියෝ හදන්න දවස් 4ක් ගියා. හරිද? මොකද කියනවා නම් මේ ප්ලේස් ටික හොයාගන්න පට්ටම අමාරුයි. හරිද? මොකද සමහර ඒවා වැරදිනවා. සමහර ඒවා හරියනවා. ඉතින් ඔයගොල්ලෝ නම් එක සැරේම හරියයි. මොකද මම මේ පළවෙනි සැරේ තමයි බලාගෙන කරේ. හරිද? බලාගෙන කියන්නේ ගොඩක් කට්ටිය දාලා තිබ්බා. හැබැයි මං හිතන්නේ මං තමයි මේ ටික පළවෙනි වතාවට ලංකාවේ ගේන්නේ. ඉතින් අපි දැන් බලමු තුන්වෙනි ප්ලේස් එක මොකද්ද කියලා. ඉතින් guys මේක තමයි තුන්වෙනි ප්ලේස් එක. හරිද? ඔයගොල්ලෝ ගන්න ඕනේ AR ගන්න. අනිවාර්යයෙන්ම AR ගන්න එක තමයි ගන්න ඕනේ. මොකද අපි දුර ප්ලේස් වලට තමයි යන්නේ. මේක නම් මචං ගොඩක් කට්ටිය දන්න ප්ලේස් එකක්. ඔයගොල්ලෝ මෙතනට යන්න ඕනේ. ඔන්න උඩට ගිහිල්ලා ඔන්න කණුවක් පේනවනේ. දන්නේ කණුව පිටිපස්සේ හැංගිලා ඉන්න ඕනේ. හරිද? එතන ඉද්දිම ගොඩක් කට්ටිය දන්නවා මේ ප්ලේස් එක. හරි මේකත් මං හිතලා කරේ කියන්නේ මෙතනත් ඉතින් ගොඩක් අර හයිඩින් ප්ලේස් එකක් තමයි කට්ටියට පේන්නේ. අන්න විදිහට knock down දාගත්තා. හරිද? ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ බලන්න පුළුවන් මගෙන් විතරයි. හරිද? එහෙනම් අපි දැන් බලමු දෙවෙනි ප්ලේස් එක මොකද්ද කියලා. ඉතින් guys දෙවෙනි ප්ලේස් එක කියන්නේ මෙන්න මෙතන. හරිද? මේකත් හයිඩින් ප්ලේස් එකක්. මේක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ යන්න ඕනේ මේකට පස්සේ ඔයගොල්ලෝ ඇත පේන නේද පෙට්ටි එකක්. අන්න ඔය පෙට්ටි උඩ නගින්න ඕනේ. හරිද? ඉතින් මචං AR ගන්නයක් ගත්තත් අවුලක් නැහැ. අර මේ පළවෙනි රවුන්ඩ් එකේ ඉඳන් තමයි මම මේ ගන්නේ ගත්තේ. ඉතින් AR ගන්න තිබ්බේ නැහැ. තියෙන්නේ නැහැ නේද CS rank match වල ඉතින් කොයින් නැහැ නේ ඉන්නේ පළවෙනි රවුන්ඩ් එකේ ඔයගොල්ලෝ දන්නවා. අර මිලිකන ගන්න එක නම් ගන්න එපා මචං. දුර ගහන්න ඕනේ නේද තමයි මේක ගත්තේ. මොකද මිලිකන ගන්න එකෙන් දුර ගැහුවාම මචං වදින්නේ HP චුට්ට යන්නේ නේ මේක. හරිද? ඔන්න ඔයගේ knock down එකක් දාගත්තා. හරිනේ. දැන් ඔයගොල්ලෝ එහෙම ගියාට පස්සේ මෙතනට එන්න ඕනේ. මෙතනට තව හැංගිලා ගහත ඇවින අපිට. ඔන්න ඔතන වාඩිලා ඉන්න. මම වගේ ඉතින් පෙට්ටු උඩ යන්න හදන්න එපා. වාඩිලා හිටුවොත් මේ මල්ල කරුමයක් බං ඔන්න ඔය ස්කිල් එක නම්. හරිද? ඔයගොල්ලෝ ඒක ගොඩක් හරියට ප්‍රශ්න මේක අයින් කරන්න. ඔන්න ඔය PN ගාලා අයින් කරන්න. නැත්නම් වෙඩි දීලා අයින් කරද හැකි. කියන්නේ ෆයර් කරලා අයින් කරද හැකි. ඉතින් guys දැන් අපි බලමු අපේ අවසාන ප්ලේස් එක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් guys මෙන්න මේ ප්ලේස් එකේ තමයි තියෙන්නේ මචං. මං ගිහින් මේ ගැවල ප්ලේස් නම කටපාඩම් කරන්න යන්නේ නැහැ. හරිද? ඔයගොල්ලෝ මෙන්න මේ පඩිපෙළ යන්න ඕනේ. උඩට ගියාට පස්සේ මචං ඔයගොල්ලෝ තියෙනවනේ මෙන්න මෙතන අර නිකන් දුවක් පොඩි ජනෙල් කෑල්ලක් අන්න ඒක අතුලට බැලලා ඔන්න එළියට වෙන්න මචං වෝල් එකක් ගහගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මචං එතනදලා ඉන්න ඕනේ. ඉතින් එතනදලා ඉන්නවා මම ඔයගොල්ලන්ට කියන්නම් මචං ආදරෙන් සාදරෙන් ඉල්ලනවා මචං අපේ YouTube channel එක subscribe කරලා ඊට පස්සේ තියෙන bell icon එක ඕල් දාලා like එකක් comment එකක් එහෙම දාලා ඉන්න. මොකද අද වීඩියෝ කොහොමද කියලා තව අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මචං ඔයගොල්ලෝ enemy එන්නෙම නැත්තා ඉතින් ෆයර් කරලා එහෙම තියාගන්න. එතකොට මචං enemy එනවනේ ෆයර් කරන්න. ෆයර් කරාට පස්සේ enemy එනවා. හරිද? ඊට පස්සේ enemy ආවට පස්සේ මචං අපිට shape කියලා දාන්න තියෙන උට නැති වෙන්න. හරිද? දැන් බලමු කොහොමද enemy එන්නේ කියලා. හරිද? දැන් ඔන්න ඔයගේ ෆයර් කරන්න තියෙන්නේ. ෆයර් කරාට පස්සේ ඉතින් enemy එනවනේ මචං කොහෙද ඉන්නේ කියලා හොයාගෙන එනවනේ.
ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ නැති ඔන්න ඔයගේ එනිමි යනවා. අන්න ඔයගේ නොක් ඩවුන් එකක් දාගත්තා. ඉතින් තව උතන්ට තව එනිමි වෙනවා. මොකද කියනවා ඌ හීල් කරන්න තියෙන එකට එනවා මචං. හරිද? දැන් උතන්ට තව එකෙක් දෙන්නෙක් වගේ එයි. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ මචං මේ ප්ලේසස් වල ඉද්දි මචං ලේසියෙන්ම මේ බුයය ගහගත්තා. ඉතින් හෙරුවෙක් එහෙම ගහන්න පට්ටම ලේසි. ඉතින් ඔන්න ඔක අපි නොක් කළා දාමු. කොහොමද නොක් කරනවා කියලා. එහෙමයි. නොක් කරනවා නේ. නොක් වුණා දැක්ක නේද? නොක් කරා. අර බෝල් එක මචං ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ගහන්න ඕනේ මචං. ඒක නැති වුණොත් ඉතින් හරි කේස් එක. මෙතන සෝන් එක එනවා ඉතින්. ඔයගොල්ලෝ දන්නවා. අයින් තියෙන ප්ලේස් එකක් ඉඳලා සෝන් එක එනවා. ඉතින් දුවන්න බේරිලා දුවන්න අයින් ගියා ගැහුවා මචං. හරිද? ඔන්න ඔයගේ මචං. එහෙනම් බොයිස් අපි අද වීඩියෝ එක ඉවරයි. අදට ගිහින් එනම් බයි බයි.